සසර ගමන කෙළවර කළ අබේරතනාලංකාර තෙරුන් වහන්සේගේ පශ්චිම අත්බවයේ පිය සටහන් අබේරතනාලංකාරය 70 සිව්වැනි අණු කොටස. සමාජයේ නෙත ගැටුණු තවත් එක්තරා සිද්ධියක් මුල් කරගෙන උන්වහන්සේ විසින් සටහන් කර තිබුණ තවත් ධර්මානුකූල සටහනක් තමයි මේ. ගෙදර හදන බල්ලෙක්වත් අනාථ වූ විට පිටමං කරන එක බුදුදහමට එකගදයි කල්පනා කර බලන්න. උන්වහන්සේ අපවත් වෙන්න ඉතා කෙටි කාලයකට පෙර අසනීප වෙලා රෝහලේ ඉන්නකොටත් විවිධ පිරිස් බණ දහම් අහගන්න ආවා. උන්වහන්සේ දැනුවත්ව එහෙම ආපු කිසිම කෙනෙක් අසනීපයි කියලා හරවල යවුවෙත් නැහැ. තදබල කායික අසනීප මැදත් ඒ විදිහට ආපු පින්නතුන් කිහිප දෙනෙකුට සමාධියෙන් නැගිලා දේශනා කරපු බණ දහම් වලින් සහ සමවත් කවි වලින් ඉතා සුළු කොටසක් තමයි අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ. මේ දහම් කාරණා වලින් උන්වහන්සේගේ දහම් අවබෝධය කොයිතරම් ඉහළ මට්ටමක තිබුණද කියන කාරණේ සම්බන්ධයෙන් යම්කිසි අනුමානයකට එන්න පුළුවන්. මම දන්නේ නැහැ මරණය එන්න ලං වෙලා තියෙනවද කියලා. එහෙම එකක් කියලා ඒත් මට ඒ ගැන ප්‍රශ්නයක් බයක් ඇත්තෙම නැහැ. බැරි වෙලා හරි කවුරු හරි කිව්වොත් හාමුදුරුවෝ අන්තිම බණ කියන කතාවක් වගේ තමයි එන්නේ. මොකද දන්නේ නැහැ අසුබ ලකුණක් කියලා. අනේ මිනිස්සයෝ අසුබ ලකුණක් එහෙම නෙවෙයි සුබ ලකුණක්. ඉක්මන් කරලා එතනට යන්න උඹලත් බලපල්ලා කියලා අවවාදයක් කරන්න හිතෙනවා. අදහස එන්නේ ඒකයි අසුබ ලකුණක් නෙවෙයි කියලා. ලෝකේ යථාර්ථය මහ පුදුම දෙයක්. ගිනි ගොඩවල් 7-8ක් බදාගෙන පෞල් ජීවිතයක් කියලා කෙනෙක් ජීවිතය ගෙනියනවා. හැබැයි ආදර වස්තු 7-8ක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. විඳපු දුක්ඛන්දරාව බැලුවනම් අර ආදර වස්තු කියලා කියපු ඒවයේ තිබිච්ච සුන්දරත්වය කෝ? ඒ මුකුත් නැහැ. විඳ දුක් වේදනා මතක් වෙනකොට එන කම්පනය. ಜಾති ಜಾතිත් මෙහෙම එකක් නම් එපා. එහෙමයි අදහස එන්නේ. මොකද ආස්වාද මාත්‍රය කියලා කියන්නේ මුලාවක් නිසා ලැබිච්ච දෙයක් මිස ඇත්තක් නෙවෙයි. ඒක අල්ලගන්න ගිහින් විඳපු වේදනා මතක් වෙනකොට හිනහ යනවා. මොකද මේ ලෝක සත්වයෝ අවිද්‍යාවෙන් වැහිලා මෙච්චර කල්කලේ. ඕක තේරුම් ගන්න බැරිද තවත් ඉන්නේ. මේ සියුම්තර බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නා. වැහිලා තිබිච්ච පුංචි කොටසක් විවර කරලා දුන්නේ. හැබැයි ඒ කොටස පුංචි නෑ. ලෝක උපමාවක් කියනවා නම් මුං ඇටයක් විතර දියමන්තියක් තියෙනවා. ඒත් එක්කම අතේ ලොකු කළු ගලක්. එහෙම නැත්නම් තිරිවාණ ගලක් තියෙනවා. මේ පුංචි දියමන්තියක් මේ මොකක්ද කියලා කිව්වොත් හරිද? ලෞකික උපමාවේ වටිනාකම දුන්නේ මොකක් කියලාද? තිරිවාණ ගල කියන්නේ මුදලකට හෝ තවත් දෙයකට හෝ පරිවර්තනය කරලා අපේ ලෞකික සම්පත්තියක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මුං ඇටයක් විතර දියමන්ති පොඩ්ඩ රුපියල් ලක්ෂ ගණනක් වටිනවා. අවශ්‍යතාවයේ උඩ තමයි වටිනාකම හැදිලා තියෙන්නේ. අවශ්‍යතාවයේ නැත්නම් වටිනවද? සත පහක් වටින්නේ නැහැ. පුංචි ළමයෙක්ගෙන් තාත්තා අහනවා පුතේ මේ ගේ දොර ඉඩම් දැන්ම තියා ඔයාගේ නමට ලියන්නද කියලා. ඒ පුංචි ළමයා දඩිබිඩි ගාලා නැගිටලා කියයිද දැන්ම ඔප්පුව ලියන්න තාත්තේ කියලා. පුංචි එකා මොකක් කියයිද? මොකක්ද තාත්තේ කිව්වේ? එතන තමයි පුංචි එකා ඉන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙම කිව්වොත් ඒ පොඩි එකා සෝවාන් වෙලාද අනාගාමී වෙලාද කියලා. ඕක ලොකු ගැටලුවක්. කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා නම් එතෙන් පටන්ගෙන හැම ඵලයකදීම කැපෙන්නේ කෙලෙස් අනුශය කියන එක. පොඩි දරුවෝ බිඳුවක්වත් අනුශය නැති කරලා නැහැ. පරිඋත්ථාන වෙලයි නැත්තේ. එක්තරා භික්ෂුවකගෙන් බුදු පියාණන් වහන්සේ අහනවලු මගපලලාභී උත්තමයෝ ඉන්නවා නම් ඒ අයගේ ස්වභාවය ඔබට වැටහෙන්නේ කොහොමද කියලා. ස්වාමීනි කිසි දෙයක් අල්ලන බලාපොරොත්තුවක් නැහැ කියලා කිව්වලු. මෝඩ පුරුෂය මේ උඩුහුරුව ඉන්න පොඩි දරුවන්ට ඔය කියන බලාපොරොත්තුව තියෙනවද? අන්නේ පරිබ්‍රාජකයෝ ඔය තර්කය දැම්මොත් නුඹල දෙන උත්තරේ මොකක්ද? මගපලලාභීන්ට කිසි දෙයක් අල්ලන බලාපොරොත්තුවක් නැත්නම් පොඩි එවුනුත් මගපලලාභීන් නේද? මගපලයක් ලැබුණම ලොකු වුණාට පස්සේ ඒක වෙනස් වෙනවද? මෙහෙම ඇහුවොත් දෙන උත්තරේ මොකක්ද? බුදුන් වහන්සේ දේශනා කරනවා ලොකු වුණත් පුංචි වුණත් කෙලෙස් අනුශය බිඳලා නැහැ කියලා. අනුශය ඇති නිසාම අවශ්‍ය පරිසරය, කය හැඩ ගැහිලා, කය නිරෝගී වෙලා අවශ්‍ය බලය එනකොට අර හැඟවිලා තිබිච්ච කෙලෙස් අනුශය මතුවලා එනවා. දැන් මට හරි මම බලවත් කියලා දෘෂ්ටි ගන්නවා. ඒ කිව්වේ පරිඋත්ථාන කෙලෙස් බවට පත් වෙනවා. අනුශය දෘෂ්ටිය තමයි සියලු සත්වයින්ටම හැඟවිලා තියෙන්නේ.
දෘෂ්ටි විප්‍රයුක්ත වෙනවා කියලා කිව්වොත් අනුශේ දෘෂ්ටි විප්‍රයුක්ත වෙන්න ඕන. ඉතින් ඔය අනුශේ දෘෂ්ටිය කියන එක කොහේවත් කියලා නෑ. පොත්වල පෙන්වල නෑ. ඒක තමයි හැඟවිච්ච දහම. යම් කෙනෙක් ඇහුවොත් එහෙම මගපලලාභියෙක්ගේ ස්වභාවය කියන්න කියලා ඔහුට දේපල ඉඩකඩම් හරක බාන යාන වාහන අමුදරු කිසිම දෙයක් ඕනේ නෑ. ඒ එකක්වත් බලාපොරොත්තු නැතිව ඉන්න කෙනෙක්. ඔහුට කම්පාවක් එහෙම නෑ කිව්වොත් ඒ කියන්නේ ලෞකික යෝගියෙක්ගේ මනස. එහෙම නැත්තම් පොඩි එකෙක්ගේ මනස. එතකොට මගපලලාභියෙක්ගේ මනසත් එක්ක වෙනස බලන්න. ලෞතර බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අහන්නේ නැතිව කෙලෙස් අනුශේ බිඳින්න නම් කවදාවත් බෑ. එදාට අනුශේ බිඳුනොත් පරිඋත්ථාන වෙන්නේ මොකක්ද? දැන් මාරපාක්ෂිකයෝ ඇවිත් මෙච්චර වෙලා අවුලව හිටියා. දෙන්නම් හොඳ වැඩක් කියලා දර ගොඩක් ගැහුවොත් එහෙම පත්තු වෙන්නේ මොකෙන්ද? ඉනි අල්ලගන්න ගති ලක්ෂණය ඉවරයි. අනුශේ බිඳපු කෙනාට දර ගොඩ තිබුණයි කියලා වැඩක් තියෙයිද? ඒ නිසා මහරජ වුණත් සෝවාන් ඵලයට පත් වුණාම මහා රාජ්‍ය කර ඉඳලා මැරිලා ගියත් දුගතියට යන්න හේතු වැහෙනවා. මෙතනදී දකින්න ඕනේ මොකක්ද? කෙලෙස් අනුශේ බිඳගත්ත කෙනාට දේපල තිබුණත් එකයි නැතත් එකයි. අනුශේ තිබුණොත් ගිනි ඇවිලෙනවා. ඇවිලෙන්නේ නැති වෙලාවට ආයෙත් අනුශේ වශයෙන් තැම්පත් වෙනවා. හිත පිරිසිදු නෑ. හිතේ ස්වභාවය ඔච්චරයි. කවදා හරි මගපලලාභියෙක්ගේ හිතක වෙනස මොකක්ද කියලා ඇහුවොත් පිටින් පෙනෙන දෙයක් කියන්න එපා. ඉහළට ගියාට පස්සේ මගපලලාභියට රාග අනුශේ නෑ, ditthi අනුශේ නෑ, මාන අනුශේ නෑ. අරිහත් ඵලයේ පූර්ණ කළාම අවිද්‍යා අනුශේ නෑ. අනාගාමී ඵලයේ පිහිටපු කෙනාට කාමරාග අනුශේ නෑ, පටිඝ අනුශේ නෑ, ditthi අනුශේ නෑ. අවිද්‍යා අනුශේ මාත්‍රේ තියෙන නිසා රූප රාගය අල්ලනවා. ඔහුගේ කාමරාගයට හේතු වෙන දේ කොච්චර ගොඩ ගැහුවත් අනුශේ නැති නිසා කාමරාගය ඇවිලෙන්නේ නෑ. බෙහෙතක් විඳින්න කවුරු හරි මගේ අතින් ඇල්ලුවා, කටුවෙන් ඇන්නා. කවුද කතා කරනවා ඇහෙනවා, සංඥාවක් එනවා. අනේ හාමුදුරුවනේ පොඩ්ඩක් අත දික් කරන්න කියලා. ඉතින් මට ඒ කටහඬ අල්ලන්න දෙයක් නෑ. මේ ස්ත්‍රී කටහඬක් නේද, තරුණියකගේ කටහඬක් නේද කියලා එහෙම හැඟීමක් මට නෑ. කර්මයයි ඵලයයි තියෙනවා. ඒක හේතුවක ඵලයක්. නමුත් අபிසංකාර නෑ. හිතක ස්වභාවය සුද්ධ වුණාම සුද්ධ වෙච්ච බව දැනගන්නේ කොහොමද? නැවතත් කවදාවත්ම නොනැගෙන විදිහේ හැඟීම් ඇති නොවන තත්වයට පත් උනේ මොකක් නිසාද? ඒ ගැන අහන්න හොයන්න කියලා ධර්මයේ පෙන්වලා තියෙනවා. යම් කෙනෙක් එහෙම අදහසක් දුන්නොත් ඔබ වහන්සේට හෝ ඔබතුමාට හෝ එහෙම තත්වයක් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා, ඒ පුද්ගලයා බොරුවේ නම් හිටියේ, ලෞකිකත්වයේ රැවටිල්ලක නම් හිටියේ, ඔහුට දෙන්න උත්තර නෑ. අදහස ඥාණයෙන් මතුවලා ඉන්නේ නෑ. දේශනා අභිඥාව නැගෙන්නේ නෑ. ඉතින් මට මොනවද තව හිර වෙන්න තියෙන්නේ? පණ අදින්න තියෙන්නේ පොඩ්ඩයි. එතකල් තමයි මේ හිනාවී උත්තර දෙන්නේ. මරණය නෑ. මර කියන්නේ පංචකාමය. පංචකාමයට ගොදුරු වෙලා ඉන්න තාක්කල් ණය වෙලා ඉන්නේ. මර ණය තියෙන කල් මැරෙනවා. මරණයට පත්වෙච්ච කෙනාට ණය ඉවර නැති නිසා මරුට තියෙන ගොදුරක්. මරණය නැත්නම් පවත්වගෙන ආපු දේ අපවත් වෙනවා. පවත්වන එක ඉවරයි. ක්‍රියාවත් ඉවරයි. නියම විදිහට භික්ෂුව අපවත් වෙනවා කියන්නේ ඕකට. නමුත් ඔය කාරණේ දකින්නේ නැහැ. බොහෝ අය අපවත් වෙලා නැහැ, මැරෙනවා. දැන් මේ වගේ මහා වේදනා කයට කොච්චර තිබුණත් දහමට හිත තියලා පටන් ගත්තට පස්සේ කෝ ඒකැක්කුම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා එනවා. අනුශේ දෘෂ්ටියේ ස්පර්ශයේ වේදනාවෙන් ආවත් එහෙම බේර ගන්න බෑ. අනුශේ කැපිලා නම් පස්සපච්චයා වේදනා නෑ. කය කියන්නේ පෙරගෙන ආපු විපාක ස්කන්ධය. ඒක ප්‍රත්‍ය කරගෙන ඒකට ස්පර්ශ එනකොට වේදනාවක් එනවා. නිවන් දකින්නවා කියන්නේ ඒකේ වේදනාව නැති කළා කියන එක නෙවෙයි. යථාබෝධය නැగిලා එනකොට ඔහු දන්නවා කය කොයි වෙලාවෙද බිඳින්නේ. එදාට මේ දුකෙන් නිදහස්. මට එයින් එහාට වෙන්න තිබිච්ච මහ දුකෙන් මම දැන් නිදහස් කියලා. ඔය හිත එන්න නිදහස් ලෝකය නිදහස්. විවේකයටයි නිදහස් කියලා කිව්වේ. ඒ තමයි නිවන. ලෝකයාගේ නිදහස කියන්නේ වල්බూరు නිදහස. උන්ට ඕනේ හැටියට පෙම් කෙලින්න ඉඩ දෙනවා නම්, අම්මා තාත්තත් ඉඩ ඇරලා තියෙනවා නම්, ගහක් ගලක් ගානේ ඇවිදලා ඕනේ පෙම් කෙලියක් කරගෙන ඉන්න තියෙනවා නම් නිදහස්. ඕක තමයි ලෝකයා ඉල්ලන්නේ. දාහයෙන් නික්පීම ආශ්‍රය කළා නම් නිදහස්. ඕක තමයි ආර්ය නිදහස. එහෙනම් සියලු සත්වයෝ සසර දුකෙන් නිදහස් වෙත්තා කිව්වම ඔය ටික සියල්ල අහු වෙනවා. හිත නිවනට යොමු වෙලා අල්ලපු අරමුණක් නැහැ. රාගයේ දෘෂ්ටිය, උපාදානය එකක්වත් නැහැ. උපාදානයක් නැත්නම් භවයක් නැගෙනවද? රූප භවත් නැත්නම් අරූප භවත් නැත්නම්
කාම භවත් නැත්නම් පිහිටපු ඇලුමක් උපාදානයක් තිබුණේ නැත්නම් භව නිරෝධයි, ජාති නිරෝධයි. එතකොට පේනවා අනේ මේ උත්තම තත්වයටපත් වෙන්න මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පුංචි දහමක් හරි ලස්සනට දේශනා කළා. පුංචි දරුවන්ටත් තේරුම් ගන්න ලෞකික උපමාවක් පෙන්වලා ඒ අනුසාරයෙන් අසාරත්වය විග්‍රහ කරලා දීලා මෙච්චර කල් ආපු ගමනේ අසාරත්වයක් මිසක් සාරත්වයක් තිබුණද බලන්න කියලා මෙහෙම ධර්මයක් දේශනා කළා. මහණෙනි, නුඹලා පෙන පිඩුව දැකලා තියෙනවද? වක්කඩවල් වල, ඇලදොල ගංගාවල, වැව් පොකුණුවල තැනින් තැන එකතු වෙලා තියෙන මඩ බුබුලු. පෙන බුබුලු කවුද දැකලා නැත්තේ? පුංචි ළමයෙක්ගෙන් ඇහුවොත් නෑ මම එහෙම එකක් දන්නේ නෑ කියන්නද? ඒකත් දන්නේ නැත්තේ අර උඩුහුරුව දාලා තියෙන පුංචි එකා විතරයි. ඒ පුංචි එකාට ලෞකික සංඥාවක් තිබිලා නෑ. ඉතින් උන්වහන්සේ මෙහෙම අහනවා, මහණෙනි ඔය පෙන පිටුවක් අරගෙන කවුරු හරි හරයක් හෙව්වොත් එහෙම හම්බ වෙයිද? අනේ ස්වාමීනි, පෙන පිටක මොන හරයක්ද? මහණෙනි, කවදා හරි රූපස්කන්ධයයි. ඒ කියන්නේ මේ කයයි. පෙන පිටයි එක වගේ කියලා දැක්ක දාට පෙන පිටේ හරයක් නෑ වගේ තමයි. මේ කයෙත් හරයක් නෑ. තමන්ගේ කයෙත් නෑ, අනුන්ගේ කයෙත් නෑ. එතනට පත්වෙච්ච කෙනා කාම ලෝකෙත් නෑ. කෝ එතකොට ඉගෙනගත්ත සූත්‍රයි විනයයි අභිධර්ම පිටකයි. ඕක වැටහුණා නම් අපිට පේනවා අපි මෙච්චර කල් විනයයි සූත්‍රයි අභිධර්මයයි හොයාගෙන ලෝකයාට තර්කවාද කරන්න ගිහින් දෘෂ්ටිවාදයන්ට වැටුණ මිසක් යථාර්ථය දැකලා නෑ කියලා. බුදු පියාණන් වහන්සේ අහනවා, මහණෙනි, වැහි වහිනකොට වලවල් වල, ලින් තොටුවල ඒ වතුර බින්දු වැටෙනකොට මොකක්ද පේන්නේ? පෙන බුබුලු මතුවේවි පිරීලා එනම පේනවා. ඒ වායේ හරයක් එහෙම තියෙනවද? අනේ ස්වාමීනි, මොන හරයක්ද? ඒ වගේ තමයි මේ වේදනා කියන ඒවා සදාතනිකව පවතින ස්කන්ධ ගොඩවල් නෙවෙයි. ස්පර්ශ මාත්‍රයට වේදනා මාත්‍රයක් එනවා. ස්පර්ශ මාත්‍රයේ ගෙවිලා යනවා. වේදනා මාත්‍රයත් ගෙවිලා යනවා. යලිත් ස්පර්ශ මාත්‍රයක් ගොඩනැගුවොත් තමයි දුක එන්නේ. ඒකට නැවතත් වේදනා මාත්‍රයක් එනවා. අපි අවිද්‍යාව දුරු කරලා යථාර්ථය දැකලා හිටියේ නැත්නම් අරමුණු එනේන ගානේ ස්පර්ශ මාත්‍රයට වේදනා මාත්‍රයක් එනවා. ඒ වේදනා කියන්නේ ක්‍රම දෙකක්. එකක් තමයි විපාක වේදනාව. අරිහත්ත්වයටපත් උනත් ඒක අයින් කරන්න බෑ. ඒක අල්ලගන්න එකක් නෙවෙයි. ඒ වේදනාව වෙනයි. මේ කියන්නේ හිතෙන් අල්ලගත්ත වේදනාව. ඉතින් මේ ටික අවබෝධ වුණාට පස්සේ විනය සූත්‍ර අභිධර්ම මේ එකක්වත් කටපාඩම්ද කියලා ඇහුවොත් ඒ එකක්වත් කටපාඩම් නෑ. හැබැයි හිතනම් උපාදානයෙන් නිදහස්. මට එබඳු જાතියක් ගොඩනගන මූලය නෑ. ඒ જાතිය කයක් වුණා නම් මේ මගේ අන්තිම කය. ඊළඟට උපදින තැනක් නෑ. ධර්මයේ තුලින් දහම් මැස දැක්කා. රූපය පෙන පිටකි ගත යුතු හරය නැත. ඇතිවන වේදනා මෝහෙන් නැගෙනු ඇත. සංඥා මිරිගුවකි හරයක් එතන නැත. හැම සංඛාර හර නැති කඳ විලස වෙත. මායාකාරයෙකු රවටන ලෙස වන්නේ. ලොව විඥාන ඒ වගේ සිහි කරපන්නේ. ඉන් වැඩි ලෝකයක් තුන් ලොව නැත දන්නේ. තිලොවම උපාදානෙන් ඔහු මිදියන්නේ. මේදම් දුටුදාක ලෝකය අතර ඇත. අල්ලන දහම් බණ කියනට අවසි නැත. මගනන වැඩි ඒ කවි මග නැගිලා එත. ඒදම් කවි හඬින් සමවත සමගදෙත. මෙහි අවසානයක් යම් දවසක වෙනවා. ඉන්පසු ලොවක් හා සබැඳුම් නැති වෙනවා. ලොව වෙත බැඳුම් නැති මනසට කුම වෙනවා. ඒකත් විපාකය බව සිහි කරවනවා. මේ කය අතර ගිය තැන යලි කයක් නැත. ලෝකය අතර උන වාගෙයි බයක් නැත. හැමලෝ සතට මේ සත් බස නිකුත් වෙත. හැමදම් පරාදයි නැනදම් අලුත් වෙත. සම්බුදු දහම යටපත් කරනට බැරිය. 5000ක් කලක දම් ආසිරිසැරිය. කලකින් කලට උතුමන් ලොව ගෙන දිරිය. මතු කර දෙනවා යලි බුදුමග දැන් හරිය. මම මොන දෙයට දෝ තව ජීවත් වන්නේ. මගේ මුල් කොටස දැන් කර අවසන් වන්නේ. හිටියත් නැතත් මට පැනයක් නොම වන්නේ. නිදහස් හිතින් පිරිනිවෙනා තුරු ඉන්නේ. මම මොන දෙයට දෝ තව ජීවත් වන්නේ. මගේ මුල් කොටස දැන් කර අවසන් වන්නේ. හිටියත් නැතත් මට පැනයක් නොම වන්නේ. නිදහස් හිතෙන් පිරිනිවෙනා තුරු ඉන්නේ. ඇත්තක් දැකලා තම තැන පසු කර යනවා. දම් අවබෝධය ලැබුවම නිදහස වෙනවා. මේ විලසකට ප්‍රඥා ඇස මතු වෙනවා. ඒ බුදු මගයි සැමටම අද පවසනවා. සාදු සාදු සාදු. එයන්ම අබේරතනාලංකාරයේ වැඩසටහන් මාලාවේ 70 වෙනි කොටස
අනු වැඩසටහන් 4ක් ලෙස මෙලෙසින් නිමාවට පත්වෙනවා. ඒ අනුව සටහන උපුටා ගැනීම එළබදුපීම සංගරාවේ නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් ලියා පළ කරන ලද අබේරතනාලංකාරය ලිපියෙන් අපි මීළඟට අබේරතනාලංකාරය 71 වෙනි කොටස සමගින් යලිත් ඉක්මනින්ම හමු යමු. ඔබ සෑම සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි.